මාධ්‍යවලටත් යම් වගකීමක් තියෙනවා අපේ වගේ දෘශ්‍යාභාවය සහ අපේ විශේෂ ආභාජ සහිත අපේ සහෝදර සහෝදරයන්ගේ හැකියාවන් එළියට ගෙනයන්න. මොකද ජාත්‍යන්තරයේ බොහෝ රටවල් වල ඒ தත්ත්වය තිබුණත් ලංකාවේ ඒක තවමත් මද වශයෙන් තමයි දකින්න තියෙන්නේ. ඔවුන්ගේ හැකියාවන් එළියට ගෙනියන්න ලබා දෙන අවස්ථාව. ලංකාව වගේ රටවල් වල තාමත් ඒක ටිකක් යම් මධ්‍යම ප්‍රමාණයෙන් තමයි තියෙන්නේ. තව වැඩි විය යුතුයි කියලා තමයි මගේ පුද්ගලික අදහස. නිර්මාණ කටයුතු ආරම්භයේදීම යම් ගැටලුකාරී තත්ත්වයක් ආවා. එක්තරා සංගීත කණ්ඩායමක ශිල්පියෙක් ඔහුගේ සද්දාගාරයක් තියෙනවා රත්මලාන ප්‍රදේශයේ. ඉතින් ඒ අවස්ථාවේදී මට හම්බෙන් සම්බන්ධ වෙලා එම ගිය වෙලාවේ ඔහු ඒ වැඩිට ඔහු ගානේ කරලා දෙන්නම් කියලා ඇල්බමයක් ඔහු ගානේ කරලා දෙන්නම් කියලා පොරොන්දු වෙලා අන්තිමට යම් මගහැරිය තත්ත්වයක් තිබුණා. එයාලා ඉස්සරහට යවන්න ඕනේ කියන මට්ටමේ සංගීත අධ්‍යක්ෂකවරුත් එතන හිටියා. ඔවුන්ව සමාජගත කරන්න ඔවුන්ට පුළුවන් වෙන්න ඕනේ. මොකද දරුවන්ට ඕමනාව තිබුණත් අර දෙමව්පියන්ට ඕමනාවක් නැහැ. ගෙවල් වල තියාගෙන තමයි උන්ට ඕමනාව තියෙන්නේ. මෙයාට බෑ. මෙයාට කොච්චර කිව්වත් කරන්න හැකියාවක් නැති වෙයි. පිනිදිය විසිරෙන හෝරාවේ නුඹ ඇවිදින් මා ළඟ උන්නා මං නොදන්න නෙක පාට අරන් නුඹ ඇවිදින් මා ළඟ උන්නා. සුබ දවසක් ඔබට ආදරයෙන් පිළිගන්නවා අපේ channel එක බලන ඔබ සියලුම දෙනාව. අපිත් අද හැකියාවන් වලින් පිරිච්ච තරුණයෙක් අපි එකතු කරගෙන ආවා ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්න. මම හිතන්නේ අපි ඔවුන් හඳුනා ගමු. ඒත් එකම මේ channel එක බලන ඔබට ගෞරවණීය ඉල්ලනවා අපේ channel එක subscribe කරලා එකතු වෙන්න, මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, තවත් අයට මේ වීඩියෝ එක බලන්න, ෂෙයා කරන්න කියලා ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. අපේ ආරාධිතයව අපි පිළිගන්නවා. ඔබතුමන්ගේ සම්පූර්ණ නම? මගේ නම සම්පූර්ණ නම එච්.ආර්. දිනේෂ් රන්ද සොයිසා. ඉතින් අධ්‍යාපනය ලැබුවේ මම පාසල් දෙකකට ගියා. මුලින්ම පානදුර රාජකීය විද්‍යාලයට තමයි ගියේ අධ්‍යාපනය ලබන්න. ඊට පස්සේ දෘශ්‍යාභාවී තත්ත්වයට පත් වුණාන් පස්සේ රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළත් වෙලා ඉදිරි අධ්‍යාපන කටයුතු කරා. රැකියාවක් කරනවා? ඔව්, රැකියාවක් කරනවා. දැනට මම පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවාංශයේ තමයි වැඩ කරන්නේ. සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ රාජකාරී කටයුතු කරගෙන යනවා. හරි. දිනේෂ් රන්දත් එක්ක අපි කතා කරමු. ඔබ කොහොමද දෘශ්‍යාබාධිත උනේ? කොයි කාලෙද? ඇත්තටම මම දෘශ්‍යාභාවිත තත්ත්වයටපත් උනේ හොඳින් දැස් පෙනෙන කාලේ පානදුර රාජකීය විද්‍යාලයට යද්දී එහි අධ්‍යාපනය ලබද්දී අවුරුදු 16 දී විතර වගේ තමයි මගේ පෙනීම අඩු වෙන්න ගත්තේ. එතන ඉඳලා ටිකෙන් ටික පෙනීම අඩු වෙලා අවුරුදු 23ක් වගේ යනකොට මගේ පෙනීම සම්පූර්ණයෙන්ම වගේ නැතුව ගියා. ඊට පස්සේ තමයි පූර්ණ දෘශ්‍යාභාවිත තත්ත්වයටපත් උනේ. අවුරුදු 16න් වගේ. ඔව්. එතකොට පානදුර රාජකීය විද්‍යාලයෙන් පස්සේ රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළත් එතන වුණා. අධ්‍යාපන කටයුතු විතර බ්‍රේල් වලින් සිදු කරගෙන යනවා. ඔව්, බ්‍රේල් වලින් සිදු කරගෙන ගියා. අධ්‍යාපන කටයුතු කරන් ගිහලා සාමාන්‍ය පෙළ සමත් වෙලා ඉතින් වැඩිදුර ඊට පස්සේ තමයි සංගීත පැත්තට යමු වුණේ. සංගීත අධ්‍යාපනය ලැබුවේ. දෘශ්‍යාබාධිත පූර්ණ දෘශ්‍යාබාධිතයිනේ. ඔව්. කොහොමද සාමාන්‍ය ඉස්කෝලේකට ගිහිල්ලා ඊට පස්සේ දැන් හොඳට ලෝකය දැකලා එකපාරට පේන්න තුනට පස්සේ මොන වගේ දෙයක්ද දැනුනේ? කොහොමද සමාජයට එකතු වුණේ අපෝ? ඇත්තටම මේක මට මුලින්ම බොහොම සංවේදී කාරණයක් වුණා. මොකද මම පූර්ණ දෘශ්‍යාබාධිත තත්ත්වයටපත් වෙද්දී මම 2006 වර්ෂයේ විතර වගේ තමයි
ඒ කාලේ එනකොට ගොඩක් දේවල් හිතා ගන්න බැරි තත්ත්වයක් පත් වුණා. මොකද හොඳින් දැස් පිරීලා මේ තත්ත්වෙට පත් වුණාම ටිකක් අර ඒක අපිට නුහුරුයි. ඒ වගේම ගොඩක් අර සංවේදී ගොඩක් කියන්නේ යම් වැඩක් කරගන්න බැරි වෙයි නේද? මෙහෙම දේවල් එක එක දේවල් හිතට ආවා. ඉතින් ඒක කාලයක් එක්කම ඇරිලා ගියා. ඇරිලා ගිහිල්ලා සාමාන්‍යයෙන් මම රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළත් වුණාන් පස්සේ එතන අධ්‍යාපනය ලබද්දී එතන ඉන්න අපේම සහෝදර සහෝදරයන් දැක්කම අපිටත් මොන හරි දේවල් කරන්න පුළුවන් වෙයි නේද කියලා හිතනවා. ඉතින් බ්‍රේල් අධ්‍යාපනය ලබනකොට මම ඉතාමත්ම ඉක්මනින් බ්‍රේල් අධ්‍යාපනය හැදෑරුවා. ඒ හිටපු ගුරු මහත්මීන් සතුටු වුණා ඒ ගැන. ඉක්මනින්ම බ්‍රේල් අල්ලගත්ත ඒ ගැන. මොකද හොඳින් දෑත් පෙනිලා දෘෂ්ටාභාවිත තත්ත්වයට පත් වෙලා ඇතුළත් වුණාන් පස්සේ රත්මලාන අන්ධ විද්‍යාලයට එහිදී අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යන්න පුළුවන් වෙයි කියලා ඔවුන්ට වැටහීමක් ඇති වුණා. ඉතින් ඒ අනුව තමයි මම ඒ තත්ත්වෙට ටිකෙන් ටික හුරු වුණේ. අධ්‍යාපනය පස්සේ ඊට පස්සේ සංගීත ක්ෂේත්‍රයට යොමු වෙනවා. ඔව් මම සංගීත ක්ෂේත්‍රයට යොමු වෙන්නේ කුඩා කාලේ ඉඳන්මයි. ඒක එක්තරා අපේ දෙමාපියන් විසින්ම කියලා තියෙනවා පොඩි කාලේ එහෙම ඔය රේඩියෝ එකේ එහෙම සින්දු යද්දී එහෙම මං අර කුඩාම කාලේදී ඒ තියෙන විදියට ගායනා කරනවා. ඒ හැකියාව තියෙනවා කියලා වුණුත් තේරුම් අරන් තිබුණා. ඊට පස්සේ මට අවස්ථාවක් ලැබුණා ඔය මේ අපේ නාති කෙනෙක්ගේ මංගල උත්සවයක ගීත ගායනා කරන්න. ඒක තමයි මගේ පළවෙනි සංගීත අත්දැකීම. ඊට පස්සේ ටිකෙන් ටික පාසල් අධ්‍යාපනයෙන් පසුව වැඩිදුර පෞද්ගලික පන්තියකට ගිහිල්ලා සංගීත පිළිබඳ අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ ඒ හැකියාවත් එක්ක තමයි සංගීත ශාස්ත්‍රයට යොමු වුණේ. ගීත ගායනා කිරීමේ කලාවට යොමු වුණේ. දිගටම ඒ කටයුත්ත කරගෙන ටිකෙන් ටික ඉස්සරහට ආවේ අර කුඩා කාලේ ආපු ඒ හැකියාවත් එක්ක. ඔව්. මේනකට ඔබේම කියන ගීත නිර්මාණ තියෙනවානේ. ඔව් 11ක් විතර කරලා තියෙනවා. අපි ගීතයක් ගායනා කරමුත් මේ වෙලාවේ පුළුවන්. ඔව් පුළුවන්. පොඩි ගීතයක කොටසක් ගායනා කරන්න. ආදරේ බොම හැඩවුනේ කොහොම මල් සිහින මාසිතේ සුවඳක් දැනේවි හදවත සැලේවි නවතින්න ඉඩ කොහේ සඳදිය වැටේ මල් පිටි පිපේ සෙනෙහස ගලයි හදවත පිරේ. හොඳයි. එතකොට මේ වෙනකොට කොහොමද සංගීත කටයුතු? ඇත්තටම මේ වෙනිට මම තවත් ගීත නිර්මාණ කීපයකට සූදානම් වෙනවා. තාම ඒකට මොකද වටපිටාව සකස් වුණේ නැහැ. මොකද රාජකාරී තත්ත්වය ටිකක් බහුල වෙච්ච හින්දා සංගීතේ පොඩ්ඩක් මෑත කාලේ නතර වෙලා තිබුණා. මොකද අපි සංගීත කණ්ඩායමකුත් කරගෙන යනවා. දෘශ්‍යාභාවිත ශිල්පීන් තමයි වැඩිම ප්‍රමාණයක් ඒකේ ඉන්නේ. ඉතින් එහි කටයුතු සහ මගේ පෞද්ගලික සංගීත කටයුතු මෑත කාලේ තරමක් දුරට නතර වෙලා තිබුණා. මීට මාස 2කට කලින් සංගීත කණ්ඩායමේ ගීතයක් අපි කරලා තිබුණා ගිය අවුරුද්දේ. ඒක මට රිලීස් කරන්න හම්බුණා පෙබරවාරි 9 වෙනිදා. මොකද සංගීත කණ්ඩායම පටන් ගත්ත දවසේම ඒ අවස්ථාව ලැබුණා. ඒ තමයි මෑත කාලේදී කරපු සංගීත වැඩ කටයුත්ත. ඒට අමතරව මගේ පෞද්ගලික නිර්මාණ කටයුතු ඉදිරියේදී තමයි පටන් ගන්න හිතාගෙන ඉන්නේ. මොකද රැකියා ස්ථානයේ රාජකාරී තත්ත්වයේ බහුල වීමත් එක්ක ඒ කටයුතු පොඩ්ඩක් මගහැරලා තිබුණා. දැන් අපව ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒතර කොහොමද සංගීත කණ්ඩායමේ කියන්නේ මොනද ෂෝස් එනවද නැත්නම් ඕගොල්ලෝගම නිර්මාණ විතරක් කරලා තියෙන මේකක්ද කොහොමද? ඒ සම්බන්ධ අපිට විස්තර කරොත්. ඔව් ඇත්තටම මේ තව දෙයක් කියන්න ඕනේ. මෙතනදී මට ජනවාරි මාසේ යම් අවස්ථාවක් ලැබුණා අපේ සංගීත කණ්ඩායමේ පැරණිම සමාජිකයෙක්ගෙන් ඔවුන්ගේ ප්‍රදේශයේ සංගීත වැඩසටහනකට සම්බන්ධ වෙන්න අපේ සංගීත කණ්ඩායමේ කීප දෙනෙක් එක්කම ඒකත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. මොකද අපේ සංගීත කණ්ඩායමේ පැරණිම සමාජිකයන් දෙදෙනෙක් තාමත් ඉන්නවා මේනකා සහ කැලුම්. ඉතින් ඔවුන්වත් මේ වෙලාවේ මතක් කරන මගේ ගමන යද්දී ඉස්සරහට ඔවුන්ගේ දායකත්වය ලැබෙනවා සංගීත කණ්ඩායමේ ශිල්පීන් විදියට. ඉතින් ඒ
වැඩ කටයුත්ත අපි කරගෙන යනවා හොඳින් ඔවුන්ගේ සහාය ලැබෙනවා. ඉතින් මෑතකදීම සංගීත කණ්ඩායම වැඩ කටයුත්තක් විදිහට උනේ ඒ කටයුත්ත තමයි. ඒ කියන්නේ කෑගල්ල යටියන්තර ප්‍රදේශය තමයි ප්‍රසංගය පැවැත්වෙන්නේ. එම ප්‍රසංග සහාය වැඩසටහන් වලට උගුලංග ගන්නවා නම් මේක නර්මණයට ඔබට කතා කරොත් ඔබ සම්බන්ධ කරගත්තොත් පුළුවන් නේ? පුළුවන්. ඔබගේ මොන හරි විස්තරයක් ලබා දෙන්න පුළුවන් නම්? ඔව් මගේ දුරකථන අංකය ලබා දෙන්න WhatsApp සහ normal කතා කරන්න පුළුවන් 070යි 256යි 88යි 06 070යි 256යි 88යි 06 ඔකෙන් ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් නේ? පුළුවන්. හරි. එතකොට කොහොමද දැන් එතකොට සංගීත කණ්ඩායමක් කරනවා පෞද්ගලිකව ගීත නිර්මාණ කරනවා රැකියාවත් කරගෙන ඔව් යනවා ඉදිරි බලාපොරොත්තු මොන වගේ දේවල්ද තියෙන්නේ? ඇත්තටම ඉදිරි බලාපොරොත්තු ලොකුවට නැති වුණත් සංගීත ශාස්ත්‍රයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. මොකද තවත් ගීත නිර්මාණ කීපයක් කරන්නටත් තියෙනවා. යම් යම් වැඩ කටයුතු නිසා සහ යම් ආර්ථිකමය තත්ත්වයන් නිසා තරමක් මන්දගාමී වුණත් ඉදිරියේදී නැවතත් ආරම්භ කරලා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මොකද රැකියාවත් එක්ක තමයි හැමදේම කරගෙන යන්න වෙලා තියෙන්නේ. අනාගත බලාපොරොත්තු අතර ඉතින් සංගීත ශාස්ත්‍රයෙන් ඉදිරියට යාම සහ අපේ සංගීත කණ්ඩායමට සද්දාගාරයක් නිර්මාණය කිරීමේ වැඩ කටයුත්තක් පිළිබඳව සූදානමක් තියෙනවා. ඒක තමයි මගේ අනාගතයේ ලොකුම බලාපොරොත්තුව. මොකද ඒකෙන් අපේ සංගීත කණ්ඩායමේ ශිල්පීන්ට පමණක් නෙවෙයි අපේ දෘශ්‍යාභාවිත අපේ වෙනත් අනිත් ආබාධිත සහෝදර සහෝදරයන්ටත් ඒකෙන් අවස්ථාව ලැබෙනවා. මොකද ගොඩක් කට්ටිය නිර්මාණයක් කරගන්න යන්නේ කොළඹ වගේ ප්‍රදේශයකට. ඉතින් මේ ප්‍රදේශයේ සද්දාගාර තිබුණත් යම් අඩු තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒත් අපි බලාපොරොත්තු වෙන අපේ ශිල්පීන්ටත් අවස්ථාව ලබා දීලා අපේ සහෝදර සහෝදරයන්ටත් දෘශ්‍යාභාවිත අපේ අනිත් ආබාධිත සහිත සහෝදර සහෝදරයන්ටත් අවස්ථාව ලබා දෙන්න ඒ කටයුත්තත් කරගෙන යන්න තමයි මගේ අනාගත බලාපොරොත්තුවක් තියෙන්නේ. රැකියාව සහ සංගීත වැඩ කටයුතුත් එක්කම. එතකොට මේ සද්දාගාරයක් ඔබේම කියලා. ඔව්. ඒතකොට සංගීත කටයුතු වලට පහසුවක් තියෙනවා නේ? ඔව් අනිවාර්යයෙන්ම. මොකද අපි දැන් පිට සද්දාගාරයකට ගිහලා නිර්මාණය කරනවා නම් සෑහෙන මුදලක් වියදමක් ඒකට දරන්න ඕන. ඒකට සංගීත කණ්ඩායමේ කටයුතු වලට ඒ අපහසුතාවයන් ලක් වෙන වෙලාවල් තියෙනවා. මොකද දුර බැහැර ප්‍රදේශවල තියෙන සද්දාගාර වලට ගියාම අපේ ශිල්පීන් අපහසුතාවයට ලක් වෙන වෙලාවල් තියෙනවා. මොකද අපේ සංගීත කණ්ඩායමේ මේ ප්‍රදේශයේ පානදුර අවට ප්‍රදේශයේ ඉන්න කීප දෙනයි අනිත් අය ඔක්කොම දුර බැහැර ශිල්පීන් තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔවුන්ටත් පහසුවක් වෙන්න එක ගොඩක් වෙලාවට පුහුණුවෙන් කටයුතු වලට අපේ ශිල්පීන් මෙහෙට ඉඳලා මට මේ ප්‍රදේශයේ ආශ්‍රිතව එම කටයුත්ත නිර්මාණය කරගන්න පුළුවන් නම් හොඳයි කියලා මගේ පෞද්ගලික අදහසක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි කටයුත්තත් මම කරන්න හිතාගෙන ඉන්නේ. දබ දෘශ්‍යාපාදිත කලාකරුවෙක් විදිහට දැන් ඔය ගීත නිර්මාණ කරන්න අපේ සංගීතඥයෝ ඒ වගේ සාමාන්‍ය ළඟට යනකොට ඒ දෘශ්‍යාපාදිත බව ප්‍රශ්නයක් වෙලා නැද්ද? නැත්නම් ඔවුන් කොහොමද හිතන්නේ ඔබලා ගැන? මට සංගීත කියන නිර්මාණ කටයුතු ආරම්භයේදීම යම් ගැටලුකාරී තත්ත්වයක් ආවා. එක්තරා සංගීත කණ්ඩායමක ශිල්පියෙක් ඔහුගේ සද්දාගාරයක් තියෙනවා රත්මලාන ප්‍රදේශයේ. ඉතින් ඒ අවස්ථාවේදී මට හම්බෙන් සම්බන්ධ වෙලා එම ගිය වෙලාවේ ඔහු ඒ වැඩිට ඔහු ගානේ කරලා දෙන්නම් කියලා ඇල්බමයක් ඔහු ගානේ කරලා දෙන්නම් කියලා පොරොන්දු වෙලා අන්තිමට යම් මගහැරිය තත්ත්වයක් තිබුණා. ඒ නිසා මං තීරණය කරා මේ කවදා හරි අපේම සද්දාගාරයක් නිර්මාණය කරගෙන අපේ හැටත් සහායයක් ලබා දෙමින් මේ වැඩ කටයුත්ත කරන්න ඕන කියලා. ඉන් පස්සේ ගොඩක් අය මගෙන් නිර්මාණ වලට මුදල් ආය කරේ නැහැ. කීප දෙනෙක් යම් සාධාරණ මුදලක් ආය කරා. ඉතින් ගොඩක් එතන හොඳ මිනිසුන් හිටියා. අත දෙන්න ඕනේ කියන එක මෙයාලා ඉස්සරහට යවන්න ඕනේ කියන මට්ටමේ සංගීත අධ්‍යක්ෂකවරුත් එතන හිටියා. මේක අවස්ථාවක් කරගන්න උන්ට ස්තුති කරන්න සහ ඔවුන් කවුද කියන කැමතිද මතක් කරන්න. ඇත්තටම මගේ සංගීත ජීවිතේ මගේ පළවෙනි නිර්මාණය කරේ රුක්ෂාන්වක් එතුමා අද සංගීතය කරන්නේ නැහැ දැනට. ඔහු තමයි කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා මගේ පළවෙනි ගීතය මිතුරිය කියන ගීතය අන්තර්ජාලයේ ඔබට අහන්න නරඹන්න පුළුවන්.
මිතුරිය කියලා සර්ච් කරාම ඉතින් ඒ තමයි මගේ මුල්ම ගීතය 2007 වර්ෂයේ තමයි පළවෙනි ගීතය නිර්මාණය වුණේ. ඉතින් මේ වැඩ කටයුත්ත ගොඩක් කැමැත්තෙන් ඔහු කරලා දුන්නා. ඊට පස්සේ මතක් කරන්න ඕන රසිත ගිනසේන මහත්මයා කොළඹ ආයතනයේ එතුමා මාර්ගයෙන් තමයි මම ගොඩක් සංගීත ශිල්පීන් සම්බන්ධ කරගත්තේ. ඉතින් එතුමාවත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අපේ සමිතා සමන්මලී මහත්මිය ડોક્ટર සමිතා. ඉතින් අයත් අපේ සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු වලට සෑහෙන දායකත්වයක් ලබා දුන්නා, සහයෝගයක් ලබා දුන්නා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕන අපේ සංගීත කණ්ඩායමේ පළවෙනි ගීත නිර්මාණ කරපු සුනිතා ඊරාංගනී මහත්මිය. ඉතින් එතුමියත් අපේ වගේම ආබාධ සහිත සොහොයුරියක්. එතුමියත් ඉතාමත්ම කැමැත්තෙන් අපේ සංගීත කණ්ඩායමේ පළවෙනි ගීතය නිර්මාණය කළා දුන්නා. ඒ වගේම දෙවෙනි ගීතය නිර්මාණය කළා දුන්නේ මට මුහුණු පොත හරහා හම්බෙන් සම්බන්ධ වෙච්ච තරිඳු සිල්වා කියලා සහෝදරයා. එතුමා කිසිදු මුදලක් ආය නොකර මගේ නිර්මාණය වෙනුවෙන් පද රචනාව ඔහු සිය කැමැත්තෙන්ම ලබා දුන්නා. තවත් සංගීත කණ්ඩායමකට ලබා දෙන්න තිබූ නිර්මාණයක් කියලාත් මට සඳහන් කරා. ඉතින් අයියේ මේ සින්දුව ඔයා අරගන්න සංගීත කණ්ඩායමෙන් අපි කෙනෙක්ව සම්බන්ධ කරලා වැඩේ කරමු. ඒ අනුව තමයි ඒ ගීතය නිර්මාණය වුණේ. ඉතින් එතුමාත් මතක් කරනවා මේ වෙලාවේ. ඒ වගේම මගේ විශේෂයෙන්ම මතක් කරන්න ඕන මගේ මේ කලා ජීවිතයේදී මගේ අම්මයි තාත්තයි මගේ බිරිඳගෙන් ලැබිච්ච සහයෝගය ඉතාමත්ම ඉහළයි. ඔවුන් නැත්තම් මට අද මේ ගමනේ යන්න වෙන්නේ නැහැ. ගොඩක් තැන්වලදී ඔවුන්ගේ සහයෝගය ලැබුණා මට පටිගත කිරීම වලට යද්දී සහ වෙනත් වැඩ කටයුතු වලට සම්බන්ධ වෙද්දී. ඇත්තටම ඒක මට ලොකු පිටිවහලක් වුණා මේ සංගීත කමනේ මට ඉස්සරහට යන්න. ඒ වගේම මගේ යහළුවෙලිනුත් ආදරෙන් මතක් කරනවා. ඔවුනුත් පුළුවන් තරමින් ඔවුන්ගේ සහයෝගය ලබා දුන්නා. ඉතින් නම් කිව් නොකිව් සියලු දෙනා මේ වෙලාවේ මගේ සංගීත ජීවිතේ පිටිපස්සෙන් හිටපු ඒ ආදරණීය පිරිස මේ වෙලාවේ මතක් කරනවා. ඔවුන්ගේ සහයෝගය නැත්තම් අද මට මේ ගමන ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. ඒ වගේ මගේ සංගීත කණ්ඩායමේ ශිල්පීන්වත් මතක් කරනවා. මේනකා කැලුම් ඉන්දුනිල් ඇතුළු අපේ සංගීත කණ්ඩායමේ ශිල්පීන් ඔවුන්ගේත් මට නොමද සහයෝගයක් ලැබුණා. ඒ වගේම සද්දාගාරය කටයුතු සඳහාත් යම් මහත්මයෙක් මට ඉදිරිපත් වුණා. ඔවුන් මේ දවස්වල ඒ කටයුත්තත් කරගෙන යනවා. ඉතින් ඒ සඳහාත් මහන්සි වෙනවා. ඒ වගේම අපේ සද්ද පරිපාලකතුමාවත් මතක් කරනවා සංගීත කණ්ඩායමේ අසංක. ඉතින් සංගීත භාණ්ඩ ලබා ගැනීමේදී ඔහුගේ දායකත්වයකුත් ලැබුණා මට විශේෂයෙන්ම. මෙයා තෝරා ගැනීමේදී හැමදේම කරද්දී මට ඔවුන්ගේ සහායකය නැත්තම් අද මේ තන ඉන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔවුන් සියලු දෙනාම මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා මේ ගමන එද්දී මට ලබා දුන්න සහායකයට. තවත් අපි ගීතයක් අහමු නේද? හරි. අපි පිනිදිය කියන ගීතය මගේ බොහෝසෙයින් අපේ පිරිස අතරත් ජනප්‍රිය වුණා. මම ඒ ගීතයෙන් පොඩි කොටසක් ගායනා කරන්නම්. සොමලතා හිරත්මනිකේ මහත්මිය තමයි මෙහි පද රචනය කරේ. ඇයවත් ආදරෙන් මතක් කරනවා. ඇයත් මගේ සංගීත කටයුතු වලට විශාල දායකත්වයක් ලබා දුන්නා. ඉතින් පිනිදිය කියන ගීතයේ කොටසක් අහමු. පිනිදිය විසිරෙන හෝරාවේ නුඹ ඇවිදින් මා ළඟ උන්නා මං නොදන්න නෙක පාට අරන් නුඹ ඇවිදින් මා ළඟ උන්නා. හොඳයි. කොහොමද සාමාන්‍ය දැන් දෘශ්‍යාබාධිත කෙනෙක් විදිහට ආබාධිත පුද්ගලයෙක් විදිහට දැන් මේ සංගීත කටයුතු එහෙම කරගෙන යනකොට අපිට දැන් අපි වෙනුවෙන් තියෙන රජයේ ආයතන තියෙනවා. අතර පෞද්ගලික කියන්නේ සංවිධාන තියෙනවා. ඒවල කොහොමද සහයෝගය? ඇත්තටම මම දෘශ්‍යාබාධිත තත්ත්වයට පත් වුණාට පස්සේ විශාල අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා ඒ සම්බන්ධව. අපි කලා ශාස්ත්‍රයේ මුල් කාලේ
අපිට ලොකු දායකත්වයක් ලැබුණේ නැහැ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වලින් විශේෂයෙන් මාධ්‍ය ගැනත් මෙහින් සඳහන් කරන්න ඕන. මොකද මාධ්‍ය වලටත් යම් වගකීමක් තියෙනවා අපේ වගේ දෘශ්‍යාභාවය සහ අපේ විශේෂ ආභාජ සහිත අපේ සහෝදර සහෝදරයන්ගේ හැකියාවන් එළියට ගෙනයන්න. මොකද ජාත්‍යන්තරයේ බොහෝ රටවල් වල ඒ තත්ත්වයේ තිබුණත් ලංකාවේ ඒක තවමත් මද වශයෙන් තමයි දකින්න තියෙන්නේ. ඔවුන්ගේ හැකියාවන් එළියට ගෙනියන්න ලබා දෙන අවස්ථාව. මොකද රාජ්‍යාන්තරණي තව මීට වඩා අපි ශක්තිමත් ඔවුන් වෙනුවෙන් දේවල් කරන්න ඕනේ. මොකද රාජ්‍ය ධර්මාඩ කරන්නේ රාජ්‍ය ආයතනයක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපේ ඉහළම නිලධාරියා ප්‍රාදේශීය ලේකම්තුමිය ඒ දැනගත් වහාම ඔවුන්ගේ තියෙන සෑම කලා කටයුත්තකටම මාව සම්බන්ධ කරගන්න විශේෂයෙන් බත්ති ගීත වැඩසටහන් සංස්කෘතිකාංශයේ වැඩසටහන් අපේ සමාජ වාංශයෙන් කරන වැඩසටහන් ඒ අනුව ඇයගේ දායකත්වයේ කැමැත්ත ලැබුණා මේ මම වැඩ කරන ආයතනයේත් ඒ කලා කටයුතු වලට මාව සම්බන්ධ කරගන්න කියලා දැනුම් දීලා තිබුණා. ඉතින් ඇත්තටම එතුමියටත් බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මම මාළමුල්ල ප්‍රදේශයේ තියෙන අපේ ආබාධ සහිත දරුවන්ගේ මධ්‍යස්ථානයක් ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන මධ්‍යස්ථානයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මගේ හැකියාවන් දැකලා තමයි ප්‍රාදේශීය ලේකම්තුමිය මාව එම ස්ථානට යොමු කරේ. සංගීතය පිළිබඳව ඒ දරුවන්ට උගන්වන්න ගුරුවරයෙක් නැති නිසා සතියට දින 3ක් මාව එම ස්ථානයට යොමු කරා. එහි ඒ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න උන්ට සහාය වෙන්න කියලා. ඉතින් ඒ පිළිබඳව මම දැනට වැඩ කරන රාජ්‍ය ආයතනයේ යම් සාධනීය මට්ටමක් තියෙනවා. ඉතින් තවමත් බොහෝ තැන්වල මදගතියක් මටත් දැනගන්න ලැබෙනවා අපේ පිරිස කියන කතාව වලින්. මොකද තාමත් ලැබෙන සහායකයේ මදි මොන කටයුත්තකදී වුණත් මීට වඩා තව දේවල් ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් කළ යුතුයි කියන එක තමයි මගේ පෞද්ගලික හැඟීම. ඒ වගේම පුද්ගලික ආයතන වලත් ඔවුන් වෙනුවෙන් යම් කිසි කටයුත්තකදී ඔවුන්ට අනුග්‍රහයක් ලබා දෙනවනේ, සහායක් ලබා දෙනවනේ. ඔවුන් වෙනුවෙන් මීට වඩා පෙරට ඇවිල්ලා වැඩ කටයුතු කර යුතුයි. මොකද ලංකාව වගේ රටවල් වල තාමත් ඒක ටිකක් යම් මධ්‍යම ප්‍රමාණයෙන් තමයි තියෙන්නේ. තව වැඩි විය යුතුයි කියලා තමයි මගේ පුද්ගලික අදහස. මොකද අපි අන්තර්ජාලයේ සැරිසරද්දී හිම දකිනවා ජාත්‍යන්තරයේ තියෙන බොහෝ රටවල් වල අපේ ආබාධ සහිත ප්‍රජාවට ලැබෙන දේවල් ඔවුන්ට ලැබෙන සහාය. ඉතින් ඒ හින්දා මම හිතනවා අපේ ලංකාව ඇතුළේ අපේ ප්‍රජාවට මීට වඩා යමක් කර යුතුයි කියලා තමයි මගේ හැඟීම. මොකද හිතන්නේ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු නියෝජනය කරනවා? ඇත්තටම ඒ ගැන අපිත් යම් හීනයක් තිබුණා. ඔබයි මමයි අපි හම්බ වෙන අවස්ථාවලදී දුරකථනයෙන් කතා කරන අවස්ථාවලදී අපි ඔය ගැන සෑහෙන සාකච්ඡා වුණා. විවිධ පාලන තන්ත්‍රයක් ලංකාව තුළ ක්‍රියාත්මක වුණා. ඔවුන්ට ආබාධ සහිත ප්‍රජාවේ නියෝජනයක් පාර්ලිමේන්තුවට ලබා දෙන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ පිළිබඳ මතක් කරන්න ඕනේ. මොකද දැන් මේ වර්තමාන රජයේ අපි මේ රජයට කඩයෑමක් නෙමෙයි මෙතනදි කරන්නේ. ඒක අගය කිරීමක්. මොකද වර්තමාන රජය විසින් එය හඳුනාගෙන තිබුණා අපේ කෙනෙක්ව පාර්ලිමේන්තුවට යන්න ඕනේ කියලා. ඉතින් ඒ අපේ හීනයක් සැබෑ වුණා වගේ දෙයක් තමයි වෙන්නේ. දැන් එතුමාට ඔන්න අවස්ථාව ලැබිලා තියෙනවා අපේ ප්‍රජාව වෙනුවෙන්, අභාය සහිත ප්‍රජාව වෙනුවෙන් මීට වඩා යමක් කරලා ඔවුන් ඉහළට ඔසවා තබන්න ගෞරවනීය පුරවැසියන් විදිහට ඔවුන්වත් මේ රටේ විපහින් නැගී සිටින්නට අවස්ථාව ලබා දෙන්න ඕන හොඳ අවස්ථාවක් ලැබිලා තිනවා. ඉතින් ඇත්තටම මේ ගැන පෞද්ගලිකව මම සතුටු වෙනවා. ඒ මහත්මයා අපේ සුගත් වසන්ත සිල්වා මහත්මයා පාර්ලිමේන්තුවට යාම සම්බන්ධයි. හරි අපි තවත් ගීතයකට යමුනේ. හරි. මම මෙහිදී ගායනා කරන්නම් මෙම ගීතයත් බිරිඳ ගැන කියන ගීතයක්. ඉතින් බිරිඳ මගේ ආදරණීය බිරිඳ කුසුම්ගමගේ පෞද්ගලිකව කැමති ගීතයක්. පලිඟු මින ඔබමයි කියන ගීතය මගේම නිර්මාණයක්. මේ පද රචනය කරේ මණිකේ දස්සනායක මහත්මිය. සංගීත අධ්‍යක්ෂණය කරේ නිසල් ගංගොඩගේ මහත්මයා. මගේ පෞද්ගලික හොඳ මිතුරෙක්, සංගීත අධ්‍යක්ෂකයෙක් වගේම ඔහු විශාල දායකත්වයක් ලබා දුන්නා මගේ නිර්මාණ වලට. ඔහුවත් මේ වෙලාවේ මතක් කරනවා මේ ගීතය ගායනා කරන්න ඉස්සෙල්ලා.
පලිඟු මින ඔබමයි ඉරුට කලියෙන් නවදිවි අඳුරේ පළවන සඳවතිය ඔබමයි පලිඟු මින ඔබමයි ඉරුට කලියෙන් නවදිවි අඳුරේ පළවන සඳවතිය ඔබමයි පලිඟු මින ඔබමයි. සමාජගත නොවී ගෙවල් වලට වෙලා ඉන්න අපේ ආබාධ ප්‍රජාව තවමත් ඉන්නව නේද? ඒ කියන්නේ අපි ගත්තොත් රජයේ වේවා පෞද්ගලික වේවා ආයතන තියෙනවා උන් සමාජගත කරන්න. එහෙම නැතුව ආබාධිත භාවයට උපතින් හෝ මැදකදී ආබාධවට පත් වුණාට පස්සේ දෙමව්පියෝ විසින් ඔවුන්ව නිවසල තියාගෙන ඉන්නවා සමාජගත කරන්නේ නැතුව. ඒ පුද්ගලයන්ටත් මොන වගේ පණිවිඩයක්ද ඔබේ ජීවිතයේ ඇසුරින් දෙන්න පුළුවන් දෙන්නේ? ඒත් එක්කම එහෙම අයට ඔබට මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් එකත් මතක් කරමු. ඇත්තටම ওই නිවස් වලට වෙලා බොහෝ හැකියාවන් තියන අය ඉන්නවා. මටත් මුණ ගැහිලා තියෙනවා. ඔවුන්ට යන්න මාර්ගයක් නැහැ. යන්න මාර්ගයක් නැහැ. විශේෂයෙන් මෙන්න මේ දේ සඳහන් කරන්න ඕන. ඒ නිවස් වල ඔවුන්ගේ බාරකරුවන්. කියන්නේ අපි යම් කිසි බාරකරුවෙක් කියන්නේ මව පියා හෝ වෙනත් කෙනෙක් බාරකරුව හැටියට ඉන්නවා නම් ඔවුන්ට පුළුවන් වෙන්න ඕන මේ දරුවන්න සමාජගත කරන්න මොවුන්ගේ හැකියාවන් අඳුරගෙන එහෙම දැන් ඔය ගොඩක් මාධ්‍ය තුලින් දකිනවා ඒ වගේම පුවත්පත් වලින් දකිනවා මේ හැකියාවන් තියනාගේ දක්ෂතා ඒවෙන් ප්‍රදර්ශනය වෙනවා. ඉතින් ඒවත් දැකලා සහ විමසීම් කරලා ඔවුන්ව සමාජගත කරන්න ඔවුන්ට පුළුවන් වෙන්න ඕනේ. මොකද දරුවන්ට ඕමනාව තිබුණත් අර දෙමව්පියන්ට ඕමනාවක් නැහැ. ගෙවල් වල තියාගෙන තමයි උන්ට ඕමනාව තියෙන්නේ. මෙයාට බෑ මෙයාට කොච්චර කිව්වත් කරන්න හැකියාවක් නැති වෙයි. මෙහෙමයි කියලා ඔවුන් අර සමාජයට අරින්න නැතුව නිවස තුලම රඳවාගෙන ඉන්න කටයුතු කරාම අර දරුවන්ගේ තියෙන හැකියාවන් නිකම්ම අර කැලේට පිපුණ මල් කැලේම පර වෙලා යනවා වගේ වැඩක් තමයි එතනින් වෙන්නේ. ඉතින් මම මේ වෙලාවේ මේ YouTube නාලිකාව නරඹන ඔබට මතක් කරනවා එහෙම අය ඉන්නවනම් ඔවුන්ව සමාජගත කරන්න දිරිගන්නන්න. ඔවුන්ව දිරිගන්නන්න. ඒ වගේම ඔවුන්ට හැකි සහායකයක් ඔබත් ලබා දෙන්න. දැන් මටත් පුළුවන් දේවල් මම එහෙම කට්ටියට කරලා තියෙනවා. ඔවුන්ව සමාජගත කරන්න හැකි උත්සාහයක් දරලා තියෙනවා. හැකි විට ඉතින් දැනටත් මම එහෙම වැඩ කටයුතු කරගෙන යනවා. ආබාධ සහිත සහෝදරයෙක් ඉන්න මම හොඳින් අඳුරන දැන් තරමක් දුරට ඔහු සමාජගත වෙලා ඉන්නේ. ඔහුගේම පැල ව්‍යාපාරයක් කරගෙන යනවා. ඇත්තටම හරි දක්ෂ ධෛර්යමන්ත සහෝදරයෙක්. ඉතින් නිවසෙන් ලැබෙන දායකත්වයේ තරමක් දුරට මදි. ඉතින් ඒක තවත් ලැබිය යුතුයි කියලා තමයි මගේ පෞද්ගලික දාත ඔහු එක සාකච්ඡා කරද්දිත් මම ඒදී ඔහුට කිව්වා. ඉතින් මේ වගේ අය මට මුණ ගැහිලා තියෙනවා. බොහොම හැකියාවක් තියෙන යමක් කරන්න අවශ්‍ය අය. යමක් විය යුතුය අය. බොහෝ පිරිසක් තවමත් ඉන්නවා සංගවිලා. ඉතින් ඔවුන්ට සමාජයට එන්න ඔබත් පාර පෙන්වන්න. ඒ වගේම ඔවුන්ට ලැබෙන සහායය අපි කියන්නේ අනුකම්පාව නෙමෙයි. මොකද ආබාධිත ප්‍රජාවේ කෙනෙකුට අනුකම්පාව අනවශ්‍යයි. ඔවුන්ගේ යම්කිසි හැකියාවක් දක්ෂතාවයක් තියෙනවා නම් ඔවුන්ට කරන්න පුළුවන් වෙයි කියලා දෙයක් හිතනවා නම් එයට අතහිත දෙන එක තමයි ඔබේ යුතුයකම. ඉතින් මම ඒ දෙයත් මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් සමාජගත වෙනවා නම් ඒ අයගෙන් රටට ගොඩක් සේවාවක් ලබා ගන්න පුළුවන්. ඔබ ඉන්න මේ සමාජ සේවා ඒ කාර්යාලයේ හරහා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා පානදුර ප්‍රදේශයේ ඉන්න අයට ඔබ සම්බන්ධ කරගත්තොත් ඒකෙදි දෙපෙන වරප්‍රසාද ඒ වගේ දේවල් වලට උනත් සම්බන්ධ වෙන්න පුළුවන් නේ? පුළුවන්. දැනටත් මම ආබාධ සහිත ඔය ආයතනික දවස් 3ක් වැඩ කරනවා කියලා කිව්වනේ නේද? ඔව්. වැඩ කටයුතු කරගෙන යනවා. ඒවට උනත් සම්බන්ධ වෙන්න පුළුවන් නේ? ඔව්. සංවිධාන හරහා කරන වැඩ කටයුතු වලටත් මට පුළුවන් ආකාරයෙන් දායකත්වය ලබා දෙනවා. ඔවුන් පානදුරේ අවට ඉන්න අය ඔබ සම්බන්ධ කරගත්තොත් ඉන්න. ඔව්. විශේෂයෙන් මෙහිදී මතක් කරන්න ඕන තව දෙයක් අපේ සමාජ සේවා නිලධාරීතුමා ඉතාමත්ම සංවේදී කෙනෙක් දැන්පත් වෙලා ඉන්න කෙනා. ඉතින් දැන් මම එහි සේවයට ගිය දවස් ඉඳන්
ඔහුට මම පිළිබඳවත් හොඳ අවබෝධයක් තියෙනවා. කලින් රාජකාරී කර තැන්වලත් ආබාධ සහිත ප්‍රජාව එක්ක වැඩ කරපු කෙනෙක්. ඉතින් ගමගේ මහත්මයා ඔහුවත් මේ වෙලාවේ ඉතාමත්ම කැමැත්තෙන් මතක් කරනවා. අපේ ආයත ලොකු සහායකයක් ලබා දෙනවා. එතුමා පුළුවන් දේවල් එතුමාට පුළුවන් දේවල් රාජ්‍ය යාන්ත්‍රණය හරහා ලබා දෙන්න එතුමා ලොකු උත්සාහයක් ගන්නවා. ඉතින් මාව ඒ දේවල් වලට එතුමා යොමු කරනවා. ඉතින් ඒ නිසා මට ඕන් වෙනින් පුළුවන් දේවල් ටිකක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සමාජ සේවාංශය හරහා මට කරලා දෙන්න හැකියාව තියෙනවා. ඉතින් සම්බන්ධ කරගන්න පුළුවන් මාව අර ඉහත සඳහන් කර දුරකථන අංකයෙන් හැකි දේවල් වුන්ට කරලා දෙන්න අපි නිතරම අප වෙලා ඉන්නවා. මොකද අපිත් ඒ වගේ තත්ත්වයකටපත් වුණාම අපේ වගේ ඉන්න අපේ ප්‍රජාව ඉදිරියට ගෙන යන තමයි මගේ පෞද්ගලික හැඟීම කැමැත්ත. අවසාන වශයෙන් මොනවද ඔබට කියන්න තියෙන්නේ? ඇත්තරම ඉතින් මේ සංගීත ගමන සහ මගේ රැකියා කටයුත්තේදී ගොඩාක් බාධකවලට මුහුණ දෙන්න වුණා. විශේෂයෙන්ම රැකියා කටයුත්තේදී සෑහෙන අපහසුතාවයන්ට ලක්විච්ච අවස්ථාවන් තිබුණා. පෙර පැවති පාලන තන්ත්‍රයන් යටතේ අපි රැකියාව ස්ථිර කරගැනීමේ කටයුත්තේදී විශාල පරිශ්‍රමයක් දරන්න සිද්ධ වුණා. මේ ස්ථිර කරගැනීමේ කටයුත්ත දක්වාම ඒ විශාල බාධක තොගයක් එල්ල වුණා. ඉතින් ඒවත් මැඩගෙන ඇත්තටම සංගීත ජීවිතේ බාධක එමට තිබුණා. ගල්මුල් මඩ ප්‍රහාර හැමදේම තිබුණා. ඉතින් ඒවා මැඩගෙන ආපු ගමන පිළිබඳව මම ආපස්සට හැරලා බලද්දී ඇත්තටම සන්තෝෂ වෙනවා. ඒ සියලු දේ මම මේ YouTube නාලිකාව බලන හැමෝටම කියන්නේ මොනවා හරි බාධකයක් Tamanට එල්ල වෙනවනේ ඒ පිළිබඳව නොතකා ඉදිරියට යන්න කියන එක තමයි මම ඔබට කියන පණිවිඩය. ඒ වගේම ඇත්තටම මාව මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තට සමීර ඔබටත් බොහොම ස්තුතියි. ඒ වගේම සතුටු වෙනවා මේ වැඩසටහනට මාව සම්බන්ධ කරගෙන අපේ ප්‍රජාව වෙනුවෙන් මේ වැඩසටහන හරහා යමක් කරන්න පුළුවන් වෙයි කියලා පෞද්ගලිකව මට හිතෙනවා. මේ ඔබ නරඹන අහන ඔබට යම්කිසි දෙයක් ලැබෙයි කියලා මම හිතනවා මේ වැඩසටහන තුලින්. හොඳයි. අපි වැඩසටහන අවසන් කරන්න ලෑස්ති වෙන්නේ. ඒත් එක මතක් කරනවා මේ channel එක බලන ඔබට අපි නැවතත් ඉල්ලනවා channel එක subscribe කරන්න. subscribe කරලා අපිට සහයෝගයක් දෙන්න. ආබාධ පුද්ගලයන්ගේ වැඩසටහන් සමාජගත කරන්න. ඒත් එකම මේ වීඩියෝ එක හොඳට හිතෙනවා like කරන්න, share කරන්න. ඔබ දන්න group තියෙනවා නම් ඒ group වලට යොමු කරන්න. එහෙනම් බොහොමත්ම ස්තුතියි දිනේෂ් රන්ද ඔබ අද අපේ වැඩසටහනට එකතු වීම සම්බන්ධව. අද දිනේෂ් අපේ සහෝදරයන් ගෙදරට තමයි අපි ආවේ. එහෙනම් බොහොමත්ම ස්තුතියි දිනේෂ් ඔබට. බොහොම ස්තුතියි. අපි අවසන් කරමු ඔබගේ තවත් ගීතයකින්ම. හොඳයි. මම මේ වෙලාවේ ගායනා කරන් තොරගත්තා. තවත් මම නිර්මාණය කරපු ගීතයක්. අපි ඒකෙන් කොටසක් අහලා වැඩසටහන නිම කරමු. බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරලා. ජය වේවා. ලහිරු කිරණ පායනා හිමිදිරියේ මල් ගොමු සුවඳින් මිහි කත හැඩ ගන්වාලා මනහර විලසින්